කවුරු හරි කෙනෙක් කරන වැඩ කොටසක් පිළිබඳව වෙනම ඉඳගෙන බලාගෙන ඉන්නවා. ඇත්ත වශයෙන්ම ගත්තොත් එහෙම කලාප කාර්යාල වලින් ඇවිල්ලා ගුරුවරුන්මයි අධීක්ෂණය කරන්නේ. හරිද? ගුරුවරු එතකොට අපිව බය කරනවා ඔයාලව බලන්නයි එන්නේ කියලා. එතකොට ඔයාලා මොකද කරන්නේ? සද්ද නැතුව ඉන්නවා. හරිද? ඔයාලව බලමක් කරන්න. හරි. මේවයි කියන්නේ හරියට සිලබස් කවර් කරලාද හරියට උගන්වනවද බලන්න තමයි ඉස්කෝලේට කලාප අධ්‍යාපන කාර්යාලයෙන් එන්නේ. එතකොට ඉතින් ටීචර් එදාට උදේම ඇවිල්ලා හරිද නිකාර අර ඇවිල්ලානේ කවුරු හරි මේ චෙක් කරන කෙනා. එතකොට ආයුබෝවන් ළමයි වාඩි වෙන්න හැමෝම අනේ හැමෝම අද ලස්සනට ඇවිල්ලා ෂෝයි බබාලා කලින් දවසේ කියලා තියෙන්නේ මොකද්ද? ඔබලා එකෙක් හරි දඟලලා වුණොත් මරාගෙන කනවා හැටි කරේ. හරි හෙට උඹලා බලන් ඉන්නේ පන්තියට ජනගණින් කියලා එහෙම සැර දාලා ඊට පස්සේ දැන් උඹලා ඉතින් බය වෙලා අර ටීචර් ආයිබෝවන් ටීචර් වාඩි වෙන හැමෝම පිළිවෙලට. හරි අර පන්තියේ කට තියෙන එක කියනවනේ හැමතිස්සෙම කියවන එකේ ඌට වැඩිපුර අවධානය දෙන්න. තෝ බලාගනින් තෝ කට ඇරලා තිබ්බොත් බලා ගන්නවා වගේ එකක් කියනවා. හරිද? ඊට පස්සේ මොකද කරන්නේ? ඔන්න දැන් වැඩි ඕකේ මේ දැන් ඉතින් ඔන්න සෙට් එක වාඩි වෙලා ඊට පස්සේ දැන් අරයා බලාගෙන ඉන්න. ඒකෝර ටීචර් ඉතින් වෙනදා වගේ නෙමෙයි. කෝ බලන්න ඊයේ මම ගෙදර වැඩක් දුන්නා නේද? මේගොල්ලෝ කරලා නේ හොඳ. අන්න කරලා නෑ හොර ගෙඩියා. එහෙම බෑ වැඩ කරගෙන ඉන්න ඕනේ. වෙනදට. හරි. හෝ ගෙදර වැඩ දුන්නා නේද? ඉතින් උඹලා ගෙදර වැඩ දුන්නාම කරන්නේ නෑනේ. ඔයාලා පොත් බලන්න. අන්න කරලා නෑ. කාල කන්නි 70. මේ පන්තිය තමයි මට හම්බෙච්ච ජරාව පන්තිය. ඒ වගේ නේද? හරි අධීක්ෂණය කරන දවසට වෙනස් පොතේ. එහෙනම් මේ පන්තියක් ඇවිල්ලා මොකද්ද කරන්නේ? අධීක්ෂණය.